දැන් නොමැතිද දුක් ගිනිවසන්නේ අනාගතය බාර ළමයි ඇයි මේ වනසන්නේ තමන්ගේ පව්වලට මොකද පොඩි උන් අරගන්නේ පොඩි උන් අරගන්නේ පුංචි එවුන් අයිති අනාගත හෙට ලෝකෙටය රංචු ගැහි දුවන පනින සුන්දර මුතු කැටය සුන්දර මුතු කැටය පොඩි දරුවන් දිවි දෙන්නේ වැඩිහිටි පාපෙටය මහවුන්ගේ පාප අඳුර වනසන්නේ රටය වනසන්නේ රටය දරුවන් කියන්නේ රටේ අනාගතය එබඳු රටේ අනාගතය මරා දමන්නට දෙමව්පියන්ට තිබෙන අයිතිය කුමක්ද ඔවුන් මේ තත්වයට ඇද වැටෙන්නට හේතු වූ කරුණු සොයා බලා තවත් එබඳු දේවල් සිදු නොවන්නට සමාජ පරිසරයේ සදන ඇත්තෝ අපේ රටෙහි නොමැතිද කතීර ගසා රජ කරවන මහා මිනිස් වගක් ඇති පන්සල් තුල කෝවිල් තුල දන ගසනා පිරිස් නැති දන ගසනා පිරිස් නැති සමාජ සුබ සාධන ගැන කෑමොර දෙන අයත් ඇති දුගීකමින් මැරෙන්න උන් බලාගන්න කෙනෙක් නැති බලාගන්න කෙනෙක් නැති රට කරවන ඇත්තන්ටත් හරිතොරතුරු නැත යන්නේ වට සලුපිලි අඳින අයත් නැත මේ ගැන සලකන්නේ නැත මේ ගැන සලකන්නේ කලි යුගයේ මිනිස්සුන්ගේ කරුමෙද මේ පළ දෙන්නේ යුද්ධෙන් මැරුණට කම් නැත ඇයි නිකම්ම මිය යන්නේ ඇයි නිකම්ම මිය යන්නේ අඩු අයසින් විවාපත්ව අත්දැකීමක් කිසිම නැති හැඬු කඳුලින් ජීවන මග අඳුරු වෙලා සුසුම් ලති අඳුරු වෙලා සුසුම් ලති සැමියාගෙන් පලිගන්නට දරුවන් මහලිඳට ලති බිරිඳට රිදවන්න කියා තම දරුවන් වනසවති තම දරුවන් වනසවති තහනම් ගස පාමුලදී දැනෙන සොඳුරු මායාවට විසලං වෙයි ගේ දොරදී අත් බැඳි දිවි ඡායාවට අත් බැඳි දිවි ඡායාවට රසයක් යයි ලං ලං වී ගත කරන හෝරාවට මුසපත් සිටිවිලි නං වයි දිවි ගමනේ දෝලාවට දිවි ගමනේ දෝලාවට මේ කලියුගයේ දරු සෙනෙහස කෙතරම් බිහිසුණු ලෙස වැඩිහිටියන් අතින්
විනාශ වෙලාද කියා කියනවනම් එදා දකුණු ලක අග්මීමනින් වාර්තා වන්නේ පියෙකු සහ පුතෙකු අතින් සිදු වූ තවත් ළමා ඝාතන දෙකක්. සුළු දේටත් ගහ බැනගෙන රණ්ඩු කරන මහා මිනිස්සු දුරවබෝධ වෛරගින්න අවුලුවනා මහා මිනිස්සු නුගේ කන්ද කඳුලක් කළ පියපුතු මහා මිනිස්සු වගේ වගක් නැතිව සිටින තරුගනිනා මහා මිනිස්සු තරුගනිනා මහා මිනිස්සු දෙයවැරිදිය කවින් පුතා බට්ටිට අවුරුදු 12යි වනසාලා තිබූ අයුරු තිරිසන් ලොවටත් පහළයි තිරිසන් ලොවටත් පහළයි සියෝ ළඟ හිරිගඩු පිපෙන්නේ වද දුන් විස්තර අහලයි පහළ ඉඳන් බිඳ දමන්නේ ජීවිතයේ උඩුමහලයි ජීවිතයේ උඩුමහලයි ඉත්ත පැටවුන් බලන්න කියාරවට්ටනවා සිත් බැඳි වෛරය පොඩි උන්ගෙන් පාකරවනවා ලැමට වදින පිහිපාරෙන් අක්කා බිය වෙනවා අනේ මල්ලියේ කියලා ඇය කෑමොර දෙනවා දුටුව නිසා අපරාධය ඇයගෙන් හෙළිවේය යනුවෙන් සිතු අදමයා දැන් ඇයවද වනසාය ජයන්ති කන්දේ මුදුනේහි දරුවෙකු සංගවාය වලක් කපා තව දරුවෙක් ඒ තුල වලලාය රැබෝ වෙන විට කවුරුත් දරුවන් ගැන සෙව්වේ කඳුළු ගලයි දරුවන් නැත ඉන් සෙනෙහස් පව්වේ සැකයේ කළු දුමාරයෙන් ගම්මානය දැව්වේ දුක් සංකා ගොඩ ගැසුනා තරම් සුනෙර පව්වේ තරම් සුනෙර පව්වේ මුළු ගමක්ම එකතු වෙලා සෑමතැන කලඹනවා හෙළු මහ කඳුලැලි ගංගා දෝර ගලන් යනවා සල්ලු පිළිහැඳ ගත් මහවුන් රැහැනට හසු වෙනවා පොලිසියට පහර දෙන්න උගේ අත් එසවෙනවා නීතියේ අත ඊටත් පෙර ඔහු වෙත එසවුනේය මංජුල නම් පවිටු තෙමේ පොළොවෙහි වැතිරුණේය නඩු මොකටද අපරාධෙට දඬුවම හිමි උනේය හැඬු කඳුලේ
පෙළහර